සූදාසක් කියලා සියලු දෙනාටම අපි ඉන්න මාතර අපි අද කතරගම යනවා. යන ගමන් අපි විදිගම නැෂනල් පාර්ක් එකට යන්න බලාපොරොත්තු වෙනවා. යන ගමන් යන ගමනේ අතකින් මොකලට බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න බලමු මොකද වෙන්නේ කියලා. හරි අපි ත්‍රිදීගම සෆාරි පාක් එකට ආවා. මාතර ඉඳන් ගොඩගම එක්ස්චේන්ජ් එකේ පාර්ට් 2 එක්ස්චේන්ජ් එකෙන් ඇවිල්ලා අපි දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් සූර්යව එක්ස්චේන්ජ් එකෙන් එක්සිට් වෙලා තමයි ආවේ. අපි බලමු යමු ඇතුළට. ඔයාලට පේන ඇති අපි දැන් ඉන්ට්‍රස්ටිං ඇතුළට යන්නේ. අපි ඇතුළට ගිහිල්ලා සෆාරි කැබ් එකක් ගන්නවා. ඒකත් එක්ක අපි පාක් එක ඇතුළට යන්නේ. මොනට වෙනද අපි එන්ට්‍රන්ස් ඇතුළේ ඉන්නේ. ඇතුළේලා අපි කැබ් එකක් ඕඩර් කරලා සෆාරි කැබ් එකේ යන්නේ. ඉතින් තමයි ටිකට් ගන්න ඕනේ. කැබ් ඕඩර් කරලා සෆාරි ජීප් එක සර්විස් එක අපි ඕඩර් කරන්නේ. ඉතින් අපි ඇතුළේ ගිහලා බලමු. හරි අපි දැන් ටිකට් ගත්තා. 5 දිනට ටිකට් ගත්තා. ඒ වගේම අපි සෆාරි ජීප් එකක් බුක් කරගත්තා. පියන් ජීප් එකේ දැන්. අපි 5 දිනට ටිකට් ගත්තා. එතකොට 2950ක් ගියා. කෙනෙක්ට 590ක් කරන ටිකට් එක. ඒත් එක්කම AC බස් හරි non AC බස් හරි ගන්න පුළුවන්. එතනම ටිකට් ගන්න කවුන්ටරේම ටිකට් ගන්න පුළුවන් බස් වලට. නැත්නම් වෙනම ජීප් සර්විස් එකක් තියෙනවා. ඒ ජීප් සර්විස් එකට ජීප් එක බුක් කරන රුපියල් 5000ක් ගන්නවා. අපි ජීප් එක බුක් කරා. අපි ඉන්න අපේ ජීප් එක එනකන් තමයි අපි ඉන්නේ. අපි අපේ ජීප් එකට ගෙන යන්නේ අපි බුක් කරපු ජීප් එක. කන්දේ ගොඩක් විශාලයි. අනුරි පිටිපස්සට නැගිලා තියෙන්නේ. ආසියාවේ කන පොඩි කන ඉස්සරහට යනවා. ඔය පෙරද මෙලගේ උඩිස් තමයි ගොඩක් විශේෂ ඉස්සරහ රෝදේ උසයි දිවස් රෝදේ කොටයි. යටි තොල කොටයි කට පැහැදිලි තියෙන්නේ. සමය ආසියාවේ නම් පිට තමයි ගොඩක් විශේෂ. මෙලගේ තිරිසතු යන සතු දෙගොල්ලෝ 90කට සාර්ථක දාලා තියෙනවා. ආසියාවේ නම් තිරිසතු 100ට 7ක් වගේ මොනසොලු පිළිස් විතරයි සාර්ථක. මෙයා විතරයි තියෙන්නේ. ලංකාවට නෑ. saya ආසනනේ මොනවද ලංකාවට ආසනනේ මෙයාලගේ මොනවද අම්ම රැලි වෙන්න තියෙන විදිය ලංකාවේ ඉන්න එකම අප්‍රිකානු වලිය නෑ අප්‍රිකානු නෑ නෑ මෙයා වාහනට ගහන ඒ නිසා තමයි මෙයාලා වෙන මෙයාලා වෙන ඉතින් යාට මෙයාට කරේ නේද
මං කියවලට කුඩාසත්ත කලාපයේ කොටසක් තියෙනවා. ඒකත් යාර. මඩ දාගන්න රශ්මියට කරගන්න සහ ප්‍රොෆෙසර්ගෙන් ආරක්ෂා. හැල වැවකට බහලා නෑවත් දොරට අදුවම් ගන්න මඩ දාගන්න. ආලා කේන් ගන්නවා වගේ තමයි. ඔව්. මේ ආසියානු වලියනේ නේ අපේ ගන්න. ආසියානු. මේ ගඩිය ගිහිලායි නේ. යානේ නීලා යලි හැබැයි මොකටද මම බලා ගන්න. යාඩේ කසනේ කරේ උපදින වැඩේ. මේ අම්මා පුතා දෙන්න. මේ දෙන? ඔබට මම මෙයා පුතා. අර වයසට ගිහිල්ලාද කොහෙද නේ අර ඉන්නේ කොනේ එක්කෙනා. එයා දැන් කසනේ කරේ උපදින වැඩේ. අර තමයි රංචි නායකත්වය. ලොකු එක්කෙනාද? මෙයාගේ චූටි දාලා තියෙනවා. මනෝ දාලා ඒක සාර්ථක වෙන්නේ නේ. අලි වෙන වෙනම හඳුර ගන්න පහසුයි මලගේ කාම වෙනස් වෙන එක එක්කනට Hai, යාළුවෝ. පිට් එකේ එනවා. මේ යාළුවෝ පිට සිගෙන යනවා. අර ලෙබෙක් කියලා කවුවනේ යට කන්න වැඩි වෙනවා. කෑම දාන අවස්ථාවක්. අරපින අලරන්චු නායකයා කාර්ති. නායිකා වෙච්ච කාර්ටන්චු. නායකයා වෙන්නේ කාන්ක කියන්නේ. අපිට ගයිඩ් කිව්වේ. මල්ලේ. අර මේ අනුතරණය කරපුවා ළඟට. දැන් බෙන්ගලු යක් කරලා අපිට යන්නේ. මොහොත ජෝඩුවක් වශයෙන්. අපර අජවචන් දිවන්නේ නැහැ. බිරිම්සතු වනාන්තරවලදී වසංචරයාවේ යෙදෙන සීමාවල් වෙන් කරගන්න. සීමාවල් ලඟ කරන මිත්‍රාව. අලුතෙන් වෙනස. මෙයාලගේ සීමාවට වෙනස් සතෙක් ආවොත් මෙයාලට ගැටුම් නැති. ගැටුම් මොකද සතෙක් මිය යනවා.
ව්‍යාග්‍රේ. ව්‍යාග්‍ර පිරිවි සතා පොකොටලා ඇඟිලා ඉන්නවා. ඉස්සලා අපි දැක්කේ ව්‍යාග්‍ර ගෑනු සතා. පොකො ගානේ ඇඟිලා ඉන්නවා. මොකද ඒක? අශ්වපරපුරේ මුල්ම සමාජිකය වන මොංගෝලියාව. වඳ වියාමේ තර්ජනය ලක්ෂණ සත්‍යශේෂ. කොම් සුළු පිටසක්න ලෝක රාජ්‍යයෙන්. මෙතන මේ තදගුරු පාටින් 4 දෙනෙක් ඉන්නවා. මේනේ පෝනියම් 4 දෙනෙක්. මෙතන ඉස්සරහින් යන කරුපාටුරු දෙන්නෙක්. මේනේ කොටලුව දෙන්නෙක්. පෝනේ රේඩියක් ලොකු. සෝරි පොඩි. අද තව ඉන්න අපි නිතර මතක් කරන සත්‍යශේෂ. කවුද? බුරුවගෙන. පෝනියම් බුරුව කොටලුව සත්‍ය වගේ සත්තු. එහම මෙයාලගේ ආරක්ෂාවට පයින් ගන්න යගේ මාපන. ලෝක ප්‍රාණ ව්‍යාප්ත ලක්ෂණ. ලංකාවේ පුත්තල මන්නාරම් පැද්ද දකින්න පුළුවන් පූර්වගෙන සතා. පැද්ද දකින්න පුළුවන් මන්නාරම් පැද්ද දකින්න පුළුවන් බලපෑදුණු පූර්ව. අපේ මේ ශාක පක්ෂ කලාව කොටසේ. කොටලු ඕනියෝ ඕ පැටේ ගාල් දෙකක් දැකලා. කොහොම පැටිය? තරේ බෙට. හරි. අර ආපාරට වගේනේ පූර්වටනේ. යන්නේ යන ළඟට ඇදී හපනවා. කිලෝ දත් තියෙන විශාල කටක් තියෙන දතකදී අඬව 3ක් විතර. පිපල් වර්ග දෙයක් ලෝක ජීවිතේ 90% කිඩ්නි රිපෝට් වල. මේන 90 රිපෝට් එක. මෙයාලා තමයි මිරිදියේ වාසය කරන විශාලම ශීලපාලි සත්ත්වය. කිඩ්නි රිපෝට් කියන්නේ මෙයාලට පොඩි.
අවශ්‍යකයිනේ. මෙයාලා හපනවා ආරක්ෂාව. මෙයාලා බලන්න ධර්ම සිංහයන් තුනක් පහර දෙන්න. මෙයාලා අංජෝක ඉන්නවා 100ක් විතර. පිරිමිසත් ගැන සත්තු දෙගොල්ලට ලොකු අග්‍රත්වයක් පිටලා දෙනවා. මෙයාලා ගන්නත් පිටලා දෙන 20ට උඩින්. ගොඩක් ශක්තිමත් උනාට කෝපේට පස්සේ සතුටු. අර මෙයාලනේ අර එක එක අර මේ වලට ගන්නනේ අර. ඔව්. දැකලා තියෙන වීඩියෝ තියලා මෙයාලා සිංහයන්ට පොඩ විශ්වාස. ඔව් මම දැක්කලා තියෙනවා. තිහා ගන්න බෑ. හැරි කිලෝමීටර් 60ක් 70ක් වේගෙන් දුවන්න පුළුවන්. පිරික්ස්ලාගේ පියාට කළු පාටයි ගැන්ස්ලාගේ පියාට වලු පාටයි මේන පිරික්සෙක් වෙනස් ආරෝපක්ෂේ. ළඟට යද්දි පයින් ගහනවා. ගහන පාරක් හරියට වැදුන කෙනෙක් මරණයටපත් වෙන්නත් පුළුවන්. ශක්තිමත් පාද තියෙනවා. පාද දෙකකින් දෙකක් තියෙනවා. එකෙන් ඉඳන් දිනුනේ පොත්තක් තියෙනවා. ගැන්ස්ලාගේ වරකට විතර 12කට පිටරෙක් බර කිලෝමීටර් මාර්ගට ආසන්නයි. එයාලා දෙකම පිටර රකින්න දෙන 45ක්. ව්‍යාපාරයේ ශරීරය ගොඩක් බරයි පොඩි පියාට තියෙන බර කිලෝ 100ක් විතර. මිනිස්සුන්ගේ පාදවල තියෙන ඉස්සරහ රෝස පාට තියෙනවා. ඒ වගේ මොටේ රෝස පාටයි ගැන්ස්ලගේ අලු පාටයි. මිනිස්සුන්ට ගොඩක් ලස්සනයි. මිනිස්සුන්ට ගොඩක් ලස්සනයි. මිනිස්සුන්ට ලස්සන දෙයක් වෙන්න ගැන්ස්ලට රම්පේට මේ මෙයා මේ පිරික්සත් ඉන්නේ. Ada yang kali ini am beda. කොහොමද බඩ කියන්නේ? ඒ පිරිමිසත් එක්ක මේ කළු පාටේ කියන්නේ. මේ දෙන්න පිළිබිනේ කේසර තියෙන. අර වයි පොතේ පුගාට මම පොතේ හදාගන්න. රාජනම තේ රවුලෙන්. Jadi bisa tuh tunak kena gyan setek kena. ගෑනු සත් හරි දාගෙන ඉන්න කැද්ද? Ya gitu galak kena. Hai, බලන්නේ වගේ. ලයින් එකේ ඉන්නේ. කොහොමද? එයාලා කියන නාකි කට්ටියනේ. Kita battery satu. කෙලක් බේරි බේරි. සිංහ දේ බල සිංහ දේනවා ඉන්න ලයින් එක. එහෙයි හොඳට නීති. තෙල්ලි. කොහොම එනේ හදිසියෙ වැටුණොත් එහෙම. හදිසියෙ කෑමක් කියලා කාමු. අර බල උඩින් දෙන්නේ හොටේ හදමු. Mari beda aja. දෙයක් නොවිදිහට ආසියානු
බලන්න දුන්නා. මේක අපිට බලන්න පුළුවන් කොහොමද මේ අප්‍රිකානු සිංහයන් විතරයි. මෙයාලා දැනට ලෝකෙ ලක්ෂයක් විතර ජීවත් වෙනවා. හැබැයි ආසියානු සිංහයන් ලංකාවේ කොහොමද දකින්න දෙන්නේ නැහැ. ආසියානු සිංහයන් ජීවත් වෙන ඉන්දියාවේ විතරක් තමයි. එයාලා මෙයාලට කියන පොඩි. එයාලට මද පියාන්නේ තමයි ලක්ෂ එන්න කියන්නේ කුඩා සත්ත්ව කලාපය බලන්න. අපි අප්‍රිකානු සිංහයන් ශාක භක්ෂක සත්ත්ව කලාප බැලුවා. සහ ආසියානු වලි කලාප බැලුවා. ඒ කලාප හතරම බලලා කුඩා සත්ත්ව කලාප බලන්නේ. එතන කෑ සත්තුන කෑම දෙන්න පුළුවන්. මේ මෙතෙන්ද පොටේ එකක්.